වතු සුදු මල් යායට ඉරහි නැහෙනවා දහම් පාසැලෙන් බෝසත් සුවඳ හමනවා දෙගුරුන් මැද ආසිරි ලැබ පන්සල් යනවා බුදු සිරිතේ කවි ගාථා කතා ඇසෙනවා සුදු වතු සුදු මල් යායට ඉරහි නැහෙනවා දසත පැතිරෙන අලුයම මඳ සුළඟින් නැලවෙනකොට බෝපත් හිමිහිට තාලෙට දෙවියොත් අහසින් වැඩියයි බුදු සාදුගේ සිරියාවට සියලු දෙනාටම සුබම සුබ උදෑසනක් වේවා. උඩපේරුව ශ්‍රී සීලරතන දහම් පාසලේ 2025 වර්ෂයේ අභිනවයෙන් ප්‍රථම වසරට ඇතුළත් වන ළමුන් පිළිගැනීමේ සහ 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ සහ සහතිකල්පත් ප්‍රදානෝත්සවයේ සමාරම්භයයි මේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසනං. සියලු අකුසල් වලින් දුරු වීමත් කුසල් දහම් උපදවා ගැනීමත් තම සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. මුලින්ම ගිහියාගේ නිත්‍යශීලය වන පංචශීලයෙහි පිහිටුවීමට ගෞරවනීය මහා සංඝරත්නයට නමස්කාර පූර්වකව සිදු කෙරෙන ආරාධනයයි මේ. සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි තතියං සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු
එකපුන් සඳින් දුරු වෙයිලොව ඝන අඳුරු නෙකතරු රැසින් එලෙසට නොම වේය දුරු. පිනැති දරුවන් දැයට දායාද කරනුයේ දහම් පාසලක් තුලින්මයි. ගුණදහමින් සාරපූර්ණ වූ දරුවන් වදන දහම් පාසල් මාතාවට ගෞරව දැක්වීමට මේ ආරාධනය ඔබ සියලු දෙනාටයි. වදන් දහසකින් වූ පැවසිය නොහෙන හැඟුමක් විකසිතව මුදා හැරෙන්නා වූ මියසිය නර්තනයයි. අභිමානවත් කලාවේ මුද්‍රාව නර්තනයයි. එකී නර්තන කෞශල්‍ය විදහා දැක්වීමට මේ වේදිකාව බාර කරන්නේ පූජා නර්තනයේ ඉදිරිපත් කරන අප දහම් පාසලේ නර්තන කණ්ඩායමටයි. පසුපස මූලික අඩිතාලමක් පවතිනවා.
නිවසක් ඉදි කරද්දී අත්විවරම ශක්තිමත් නැතිනම් නිවසෙහි පැවැත්මක් තියනවද? ඉතින් මේ දහම් පාසල නැමැති පියසෙහි අත්විවරම නිර්මාණය කරන්නේ ශ්‍රේෂ්ඨ නායකත්වය. තිරය පසුපස හිඳිමින් ඉදිරිය විදහා දක්වන ශ්‍රේෂ්ඨ නායකත්වය. ඉතින් මේ ආරාධනය ඔබ සියලු දෙනාම පිළිගැනීම හා උත්සව සභාවේ අරමුණ පැහැදිලි කිරීම සඳහා උඩපේරුව ශ්‍රී සීලරතන දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය W.M. චන්දන තුසිත කුමාර මහත්මයාටයි. අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දයාබර දෙමව්පියනි, දහම් පාසල ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්වරුනි, ආචාර්යතුමියනි, දරුදරියනි, ආරේත අමුත්තනි, විශේෂයෙන් අපේ සමාජික මහත්වරුන්ට අවසරයි. අපි අද සුවිශේෂී දිනයක් විදිහට යොදාගත්තේ අපගේ මේ පළවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් වුණා. ඒ අය පිළිගැනීමත් ඒ වගේම තව සුවිශේෂී කටයුතු කීපයකුත් එක්ක. ඉතින් මේ අවස්ථාවට සපමිනි උඩපේරුව මුලංගම පුරාණ රාජමහා විහාරය, ඉබුල්ගස්සෙන විසිපතනාරාමය යන විහාරද්වාරයන්හි උබේ මහ විහාරාධිපති අපගේ ඉබුල්ගස්සෙන්නේ ධම්මානන්ද ලොකුහාමුදුරන් වහන්සේව මම මුලින්ම පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඊළඟට ඌවපර්ණගම උතුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී එයන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති අධ්‍යාපනපති වැතලාවේ අමරවංශ ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අපගේ බෞද්ධ කටයුතු සමායෝජකතුමන් අනුරඉන්දික මහත්මාවත් පිළිගනු ලබනවා. විශේෂයෙන් මෙතන සඳහන් කරන්න ඕන පිළිගැනීමත් එක්කම අපේ ධම්මානන්ද හාමුදුරන් වහන්සේ, උන්වහන්සේ තමයි අපගේ ඇත්තරම දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු වල සම්බන්ධ නොවුණත් අපි මේ යන ගමනට ආශිර්වාද කරන්න තම අවස්ථාවකම බෝධි පූජා පවත්වමින් අනුශාසනා කරමින් අපි මේ ගමන මේ තාක් දුරට පැමිණෙන්න උන්වහන්සේ තමයි අපිට පිටුවහලක්, අනුබලයක්, අනුශාසනාවක් වගේම මඟ පෙන්වීමක් සිදු කරන හැම අවස්ථාවකම අපිට මට කතා කරලා අහනවා, කුමාරయ్య දැන් කොහොමද දහම් පාසලේ තත්ත්වය, ළමයිගේ තත්ත්වය කොහොමද, පැමිණීම කොහොමද, තරඟ අපි කියනනේ මේ සිසු නිපුණතා ඇගීම් කාලේ වෙනකොට ළමයි කොහොමද පුහුණු කරන්නේ? ඒ කටයුතු සමහරලාට දෙවපියන් දන්නෙත් නැහැ, ළමයි දන්නෙත් නැහැ. හැබැයි හාමුදුරන් වහන්සේ ඒ සියලු දේවල් ඒ විදිහටම කරනවා. ඒ වගේම මම ගොඩක් වෙලාවට අපේ ධම්මානන්ද හාමුදුරන්ට ආරාධනා කරන්නේ ෆෝන් එකේ. මොකද හාමුදුර හම්බෙන්නත් මට ගොඩක් වෙලාවට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මමත් රාජකාරී බහුල පුද්ගලයෙක් ඉඳලා පුංචි කාලේ ඉඳන් පිනට හුරු වුණාම දහම් හිතට හොඳ දරුවෙක් වෙනවාමයි කවුරුත් ගරු කරයි අපිට. පුංචි පොතක් තුරුළු කරන් දහම්මගෙහි පිය නගන්න පුංචි දුවේ පුතේ නුඹව සිරියාවකි දම් පියසට. පුංචි දුවා දරුවන් වෙන අපි කුඩා කාලේ ඉඳන්ම යහපත් ගුණ ධර්ම හුරු පුරුදු කරන්න ඕනේ. ඉතින් පාසලක් දැනුම ගොඩ නගනවා. නමුත් ගුණ දැනුම දෙකම ගොඩ නගන්නේ දහම් පාසලක් තුලින්. ඉතින් අපි මේ විශේෂ අවස්ථාවක් කරගන්නේ අපේ පුංචි දුවා දරුවන්න අපේ පුංචි දහම් පාසලට පිළිගන්න ගමන් ඔවුන්ට මේ සාරවත් වූ ධර්මයන් හුරු පුරුදු කරන්න. ඉතින් ප්‍රථමයෙන්ම ඉමුල්ගස්සින්න ශ්‍රී ඉසිපතනාරාමයේ හා උඩපේරුව මිනුවන්ගම විහාරයේ යන උභය මහා විහාරාධිපති අවසරයි ඉමුල්ගස්සින්නේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්
ඌව පරණගම උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ධර්මාචාර්ය අධ්‍යාපනපති දර්ශනපති අවසරයි පූජ්‍ය වෑතලාවේ අමරවංශ ස්වාමීන් වහන්සේටත් নমස්කාර පූර්වකව වේදිකාවට ආරාධනා කර සිටිනවා. අපි ඔයාලගේ අම්මටයි අප්පච්චිටයි වන්දනා කරමු. ඔයාලා හැමෝම බුලත් අත අම්මට දීලා වඳින්න. ඕවාද සිප්ප දානේන සික්ඛාපේති මමංගරෝ සගාරවේන චිත්තේන අහං වන්දාමි තං අපි එළඹෙන්නට බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂීම අවස්ථාවකට. මොකද දහම් පාසල් පැවැත් වූ දින ගණන වසර 2024 වර්ෂයේ දින 44ක් දහම් පාසල් පවත්වා තිබෙනවා. ඉතින් අන්නේ දින 44න් අපේ දහම් පාසලේ වැඩිම පැමිණීම ලබාගත් වැඩිම පැමිණීම සිදු කළ ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන්ට
සහතික පත්‍ර ප්‍රදානය කිරීමටයි අප මේ සූදානම් වෙන්නේ. මේකේ විශේෂත්වය වන්නේ අපේ දහම් පාසලේ එක හා සමාන පැමිණීම් 3ක් තියෙනවා. ඉතින් දින 44න් දින 41 බැගින් දහම් පාසල් අඛණ්ඩව පැමිණි ශිෂ්‍යයන් දෙදෙනෙක් හා ශිෂ්‍යාවක් සිටිනවා. ඒිනුත් විශේෂත්වය වන්නේ අපේ හාමුදුරනේ ශිෂ්‍යයන් දෙදෙනෙක් සිටීම. මොකද වර්තමානයේ වෙනකොට පුරුෂ පාර්ශවයේ සහභාගීත්වයේ දායකත්වය මදි වෙලා යන සමාජයක ශිෂ්‍යයන් දෙදෙනෙක් දින 41 බැගින් දහම් පාසල වෙත පැමිණලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඒ සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමට මේ ගෞරවනීය ආරාධනය ඉමුල්ගස්සින්න ශ්‍රී ඉසිපතනාරාමය හා උඩපේරුව මිනුවන්ගම විහාරය යන උභය මහා විහාරාධිපති ඉමුල්ගස්සින්නේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටයි. උත්කර්ෂවත් අවස්ථාවටයි ඔබ මේ ළම සිටින්නේ. ඔතන අසුන් අරගෙන හිටියත් ඔබ පුනා බලා සිටින එක් අවස්ථාවකටයි අපි එළඹෙන්නේ. ඉතින් මේ අවස්ථාව වෙන්නේ 2025 වර්ෂයේ ශ්‍රී සීලවතන දහම් පාසලේ අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලය අභිෂේක ගැනීමටයි. ඉතින් අභිනව ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමට මේ ගෞරවනීය ආරාධනය ඉමුල්ගස්සින්න ශ්‍රී ඉසිපතනාරාමය හා උඩපේරුව මිනුවන්ගම විහාරය යන උභය මහා විහාරාධිපති අවසරයි ඉමුල්ගස්සින්නේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට. ඒ වගේම අභිනව ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැනවීම සඳහා ප්‍රථමයෙන්ම මේ ආරාධනය ශ්‍රී සීලවතන දහම් පාසලේ ආචාර්යිනී ඩී.එම්. ඉන්ද්‍රාණී මහත්මියට 25 වර්ෂයේ අභිනව ශිෂ්‍ය නායකයන් නම් කිරීමටයි මේ සූදානම. 2025 වර්ෂයේ අද දින ශිෂ්‍ය නායකයෙකු ලෙස නායකත්වයේ පිදුම් ලබන්නේ ජේ දිලුෂ ලක්ෂණ. ඔන්න ඔබගේ උණුසුමක් ප්‍රසන්නාවෙන් දිරිමත් කරන මේ විලාසිතයි. AJM Sadika Nekmika HM Chatumina Lakshan DM Amina Kamal AJM Vinul
AJM Kavisha Gayatri, Medvini Karunaratna, HM Teshani Anuttara, WM Tarushi Kavindya, AJM Kushani Satsarani, SHM Oshini Kutumka, NS Setumya Tinti, Mesani Sehansa. ග්‍රීක දාර්ශනිකයෙක් තමයි කම්පියුසියස් කියලා කියන්නේ. ඉතින් මේ කම්පියුසියස් එක් අවස්ථාවක කියනවා අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගුණධර්මින් හදවතක් ඇති පුද්ගලයෙකු දැනීමයි. ඉතින් එවන් සාර පූර්ණ පුද්ගලයෙක් නිර්මාණය කරන්නේ දහම් පාසලක්ම විස වෙන කුමකින්ද?
මේ ඉඩහසර වෙන්වන්නේ ඔබේ හදවත් ආමන්ත්‍රණය කිරීමට 11 වන ශ්‍රේණියේ ශ්‍රී ලාල් දර්ශන ශිෂ්‍යයාට මහා සංඝරත්නයේද පැමිණි සම්භාවනීය දෝෂමින්ද දහම් පාසලේ ගුරු ප්‍රධානාචාර්යතුමාට අඳුරු මඩුල්ලේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද ආදරණීය දෙමව්පියන්ගෙන්ද මා සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. 1881 පෙබරවාරි 13 වෙනිදා කොළඹ මැලිගම වීදියේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් ප්‍රථම දහම් පාසල ආරම්භ කරනවා. ඒ වගේම තමයි 1895 අගෝස්තු 3 වෙනිදා තමයි ගාල්ල වැලිවත්ත විද්‍යානන්දාරාමයේදී නිල වශයෙන් ප්‍රථම දහම් පාසල ආරම්භ කරනවා. ඒ ඇමරිකන් ජාතික මිනිස්ට්‍රියල් ඔයර්ගතුමාගේ හා රුසියන් ජාතික ලැවැස්කි මසිනියගේ අනුග්‍රහයෙන්. ඒ වගේම තමයි දහම් පාසලක් කියලා කියන්නේ ධර්මය උගන්වන සහ ධර්මයේ ඉගෙන ගන්නා තැන. කුඩා කාල සිටම බෞද්ධ දුවදරුවන්ට බුදුදහමේ මූලික හරය සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති කරවීම දහම් පාසලක කරුණක් වෙනවා. ඒ වගේම අධ්‍යාපනික ආයතනවලින් විද්‍යාලයන්වලින් උත්පත්ති වීම ලබා ගන්න හැකිව එහෙත් සාරදා මහා ගුණධර්ම එසේ ලබා ගන්නවා. එහෙත් මේ සාරදා මහා ගුණධර්ම කියනවා දහම් පාසල් තෝතැන් වලින් ඉතා මනා ලෙස ලබා දෙනවා. ආදරණීය අම්මේ තාත්තේ ඔබ සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන්නේ යම් නතු දිනක ඔබගේ දරුවා ගුණ නුවණින් වගේම සාර ධර්ම වලින් පුද්ගලික බවට කිරීමයි. ඉතින් ඒ සාර ධර්ම වලින් හැබි ගුණ නුවණින් හැබි පුද්ගලික විහිකරන ලබන්නේ මේ දහම් පාසල තෝතැන් තුලින්. උවල් කරුවා පාදම් කළ වැටි රැගෙන සකපෝරුවේ තබා අලංකාරවල ලෙස සියලු අවසානයේ වැටිවල නිර්මාණය කරන වගේම මේ දහම් පාසල් තෝතැන් තුල ආචාර්ය මණ්ඩලය විසින් උදා දරුවන්ව මීළඟට එළඹෙන්නේ ඔබ ඇඟිලි ගනිමින් බලා සිටි පුනා බලා සිටි අද උත්සව සභාවේ අති උත්කර්ෂවත්ම ආස්ථාව වෙත. එවමයි ශ්‍රී සීලරත්න දහම් පාසලේ 2025 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව නම් කරනු ලබන සුබ හෝරාව. අපර සන්නාදයක් නෙමෙයි. 2025 වර්ෂයේ අභිනව ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා මේ ගෞරවනීය ආරාධනය නුවපර්ණගම උතුම් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ධර්මාචාර්ය අධ්‍යාපනපති දර්ශනපති නම කියන්නට අවසරයි පූජ්‍ය වැදලාවේ අමරවංශ හිමිපාණන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. ඒ වගේම ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා නායිකාවට නිල ලාංඡන පැළඳවීම සඳහා නුවපර්ණගම බෞද්ධ කටයුතු සමායෝජක අනුර ඉන්දික මහත්මයාට ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. ඒ වගේම 2025 වර්ෂයේ ශ්‍රී සීලරත්න දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට නිල ලාංඡන පැළඳවීම සඳහා දහම් පාසල් ආචාර්යනී ඩොක්ටර් ප්‍රදීපා වීරතුංග ගුරු මහත්මයාට ප්‍රධාන ශිෂ්‍ය නායකයාට නිල ලාංඡන පැළඳවීම සඳහා දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය ඩොක්ටර් චන්දික කුසිත කුමාර මහතාට ආරාධනා කර සිටිනවා. ශ්‍රී සීලරත්න දහම් පාසලේ මොවුන් සියලු දෙනා අතරින් උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වන්නේ 2025 වර්ෂයේ ශ්‍රී සීලරත්න දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වන්නේ බිලෙන් බ්‍රාසිනෝ රන්ගේ ශිෂ්‍යයා.
ශ්‍රී සීලරත්න දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට අවිසස් ලබන්නේ ඩී.එම්. සාලින්ගේ අභිලාෂා ඔබයි. ගරු ප්‍රධානාචාර්යතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට 2025 වර්ෂයේ ශ්‍රී සීලරත්න දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා නායිකාව නිල ලාංඡන පළඳවා අවිසස් ගැනීමේ උත්කර්ෂවත් අවස්ථාව. උඩපෙරළුව ශ්‍රී සීලරත්න දහම් පාසලේ 2025 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් අවිසස් ලබන්නේ 11 වෙනි ශ්‍රේණියේ ඩී.එම්. ශ්‍රීනාල් දර්ශන බණ්ඩාර ශිෂ්‍යාව. ශ්‍රී සීලරත්න දහම් පාසලේ 2025 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් පිදුම් ලබන්නේ 10 වන ශ්‍රේණියේ ඩබ්ලිව්.එම්. ප්‍රාර්ථනා තක්සරණී ශිෂ්‍යාවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පාලනගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසලේ ඌව පාලනගම උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ මනරම් භූමි භාගයක පිහිටි ශ්‍රී සීලරත්න දහම් සෙවණෙහි ශිෂ්‍ය ප්‍රජාව අතරින් ශිෂ්‍ය නායකයෙකු ශිෂ්‍ය නායිකාවක වශයෙන් තේරීපත් වූ මම පෞද්ගලිකත්වය සාමූහිකවත් ප්‍රධානාචාර්යතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම් අනුව දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් විනයගරුකව නීති රීති පිළිපදිමින් මාගේ සහෝදර සහෝදරියන්ට උපදෙස් ලබා දෙමින් යහමඟ පෙන්වමින් නායකත්වයේ වගකීම නොපිළිවෙලා කැපවීමෙන් යුතුව ඉටු කරන බවට දහම් පාසල් පරිශ්‍රය තුල මෙන්ම විහාර භූමියෙන් පිටතදීද ඉඹුල්ගස්සින්න ශ්‍රී ස්පතනාරාමාධිපති උඩපේරුව මිනුවන්ගමුව පුරාණ රාජමහා විහාරාධිපති ධම්මවේදී අවසරයි ඉඹුල්ගස්සින්නේ ධම්මානන්ද ලොකු හාමුදුරන් වහන්සේගෙන්
ඒ වගේම වුවපර්ණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක අනුනින්දික මැතිතුමනි, ආරාධිත අමුත්තනි, ඒ වගේම දහම් පාසලේ ප්‍රධානාචාර්ය චන්දන තුසිත කුමාර මෙතිදුන් ප්‍රධාන ඇදුරු මණ්ඩලයේ ගුරු මෑණිවරුනි, පියවරුනි, ආදරණීය දූපුතුනි, දෙමාපියනි, මේ වෙලාවේ සිරරතන දහම් පාසලට සුවිශේෂී දිනයක් වගේම නායකත්වයට පත්වෙච්ච දූපුතුන්ටත් විශේෂ දවසක්. අද දින දහම් පාසලට පැමිණ එක ශ්‍රේණියට ඇතුළත් වෙලා ඒ කටයුතු ආරම්භ කරන පුංචි මල් කෙකුළුවන් දූපුතුන්ටත් විශේෂ දවසක්. ඒ නිසා මේ සුවිශේෂී බලාපොරොත්තු අරමුණු කීපයක් පාදක කරගෙන පවත්වන්නට යෙදුන උත්සව සභාවකයි අපි හැමදෙනාම මේ අවස්ථාවේ ඉන්නේ. දහම් පාසලක් කියනකොට වර්තමානයේ වෙනකොට පොතට සීමා වෙලා සමහර දහම් පාසල් තියෙන අපිට පේනවා. හැබැයි මට දැනෙච්ච දේ, මට හැඟිච්ච දේ තමයි සිරරතන දහම් පාසල පොතට සීමා වෙන්නේ නැතිව ක්‍රියාකාරකම් වලට ළමයිගේ ගුණධර්ම පෝෂණය කරන්නට විවිධ වැඩසටහන් නිර්මාණය කරන්න මේ පිම්බිම තෝතැනක් කරගන්න උත්සාහවත් වෙනවා කියන කාරණාව අපිට වැටහුණා, අවබෝධ වුණා. ඒ නිසා මේ දහම් පාසලේ ඉතිහාසය දිහා බැලුවත් ලොකු හාමුදුරන් වහන්සේත් එක්කත් මම කතා කළා. ඒ වගේම අපේ චන්දන මහත්තයත් එක්කත් කතා කළා. දහම් පාසලේ ඉතිහාසයේ ඉඳන්ම සිරරතන දහම් පාසල ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් බල ප්‍රදේශය තුල සම්භාවනාවට පත්වෙන දහම් පාසලක්, අභිමානයට පත්වන දහම් පාසලක්, සෑම විටම ඉහළින් ඔසවා තියෙන දහම් පාසලක් බවට ඉතිහාසයේ ඉඳන්ම පේනවා, වර්තමානෙත් ඒක පේනවා. 2024 වර්ෂයේ සිසු නිපුණතා ඇගීම් මාලාව තුල මේ ඌවපරණගම උතුර ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම් පාසල් 34න් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ළමයි තුල හැකියාවන් වර්ධනය කරමින්, ළමයි තුල දක්ෂතාවයන් ඇති කරමින් කටයුතු කරලා තියෙනවා කියන එක පේනවා. ඒ තුලින් පේන්නේ මේ දහම් පාසල තුල පොතට සීමා වෙන්නේ නැතිව ළමයි තුල හැකියාවන්, දක්ෂතාවයන් ඔප්නම්වන්නට කටයුතු සිද්ධ කරනවා කියන කාරණාව. අපි දන්නවා මංගල සූත්‍රයේ තියෙනවා බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාචයා වාචා ඒතං මංගල මුත්තමං. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍ර දේශනාව තුල මේ කාරණාව ඉස්මතු කරනකොට වර්තමානයේ තුල ඉන්න අධ්‍යාපනයේ ඉහළට ගිය අධ්‍යාපනඥයින් මේ කාරණාව වෙනත් සංකල්පෙන් අපිට උගන්වලා තියෙනවා, අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ සංකල්පයට අපි කියනවා H4 සංකල්පය, මවුත් 1 සංකල්පය කියලා. H4 සහ M1 කියන සංකල්පය වර්තමානයේ හඳුන්වා දීලා තියෙනවා. මේ හඳුන්වා දෙන්න පෙර බුදුරජාණන් වහන්සේ
Samang